ආයුබෝවන් සුබ දවසක්. අද අපි රසවත් කිරි ටොෆි ටිකක් ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරලා ඉතාමත් අඩු වියදමකින් හදාගන්න හැටි බලමු. ඉතින් පිටි කිරි දිය කරලා වුණත් අපිට මේක හදාගන්න පුළුවන්. ගොඩක් හයි වෙන්නේ නැතුව කොහොමද රසවත්ව ඉක්මනටම හදාගන්න කියලා අද අපි බලමු. මුලින්ම මේ විදිහට කිරි අරගන්නවා. ඒකට අපි සීනි ටිකත් කුඩු කරලා අරගෙන එකතු කරනවා. එතකොට අපිට දිය කරගන්න පහසුයි. මේ වගේ භාජනයක අපි කිරි සීනි මුලින්ම දිය කරගමු. දැන් ඊට පස්සේ අපි මේ කිරි ටොෆි හදාගන්න ට්‍රේ එකත් කලින්ම ලෑස්ති කරලා තියාගන්න ඕනේ තෙල් හරි බටර් හරි මේ විදිහට ගාලා. ඊට පස්සේ අපි කිරි ටික මේ විදිහට භාජනයකට දාගෙන උණු කරගන්නවා. දැන් උණු කරගනිද්දී ගින්දර වැඩිපුර අපිට තියාගන්න පුළුවන් මුල් ටිකේ. හේතුව මේ කිරි වල වතුර ගතියනේ තියෙන්නේ. ඉතින් අපි ඒ ටික උණු වෙනකන් වැඩි ගින්දරේ උණු කරගන්නවා. දැන් මේ ගානට එනකොට අපිට පුළුවන් එනසාල් ටිකක් කුඩු කරලා එකතු කරන්න. ඉතින් තාමත් වැඩි ගින්දරේ තමයි අපි තියාගන්නේ. ඊට පස්සේ අපිට බටර් ටිකක් මේ විදිහට එකතු කරලා මේක නැවතත් කලවම් කරන්න පුළුවන්. දැන් මේ ටික මේ විදිහට කලවම් කරන අතරේදී අපිට පුළුවන් වැනිලා ඒ වගේම ලුණු එකතු කරන්න. ලුණු ඊටාත්ම ස්වල්පයක් තමයි එකතු කරන්න ඕන. මේ විදිහට වැනිලත් එකතු කරලා ලුණුත් එකතු කරලා නැවතත් අපි මේක හැඳි ගන්නවා. අපි දැන් ගින්දර අඩු කරගන්නවා. අඩු කරගෙන මේක හොඳට කලවම් කරමින් උයා ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති පාට වෙනස් වෙලා තියෙනවා. ගින්දරත් අඩු කරගෙන තියෙන්නේ. මේ වෙලාව වෙනකොට අපි ඉතින් මේක දිගටම මේ විදිහට හැඳි ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් පුංචියට කපාගත්තු කජු ටිකක් මේකට එකතු කරන්න. දැන් නැවතත් ඉතින් කජු ටික එකතු කරලා මේක හොඳට කලවම් කරගන්නවා. ඉතින් ගින්දර දැන් හොඳට මඩු කරගන්න. බලන්න පේනවා ඇති පාටත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් තාමත් දියර ගතියකුත් තියෙනවා. ඒ නිසා මේක දිගටම මේ විදිහට හැඳි ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ මිශ්‍රණය එක ගුලියකට වගේ එන්න තමයි හදන්නේ. ඉතින් ඒ වගේ වෙලාව තමයි අපේ පදම ලිපෙන් බා ගන්න ඕන. ඉතින් අපි තවත් පොඩ්ඩක් වෙලා මේක මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති ඔක්කොම එකට එකතු වෙනවා. ඉතින් මේ වගේ වෙලාවකදී අපි මේක ලිපෙන් බා ගන්න ඕනේ. වැඩි වෙලා තිබුණොත් අපේ මිශ්‍රණය හයි වෙන්න පුළුවන්. ඒ නිසා ඔන්න දැන් මේ වෙලාවේදී අපි ලිප ඔෆ් කරලා ලිපෙන් බා ගන්නවා. දැන් අපි ඉක්මනට අපේ අර ට්‍රේ එකට මේ ටික දාගෙන තුනී කරගන්න ඕනේ. ඉතින් ගොඩක් පුංචියට කපනවා නම් ගොඩක් තුනී කරගන්න පුළුවන්. ඉතින් ඒක තමුන්ගේ කැමැත්ත අනුව ලොකු කුඩා කරගෙන අපිට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඊටාත්ම ඉක්මනින් මේ විදියට ලස්සනට තුනී කරගෙන අපි මේකේ කෑලි වෙන් කරගන්න ඕන. ඉතින් මුලින්ම මේ විදිහට ලස්සනට හදාගෙන කෑලි ටික මෙන්න මේ වගේ වෙන් වෙන විදිහට ඉරි ගහගෙන පස්සේ තමයි කෑලි ටික වෙන් කරගන්නේ ටිකක් වෙලා නිවෙන්න තියලා. ඉතින් මේ විදිහට කිරි ටොෆි හදාගන්න හරිම ලේසියි. ඒ වගේම මේක තියාගන්න පුළුවන්. ගොඩක් හයිය නැහැ. සාමාන්‍යයෙන් කිරි ටොෆි හදද්දී අපිට වෙන දෙයක් තමයි ගොඩක් හයිය වෙනවා. ඒ අර අපි ගොඩක් වෙලා ලිපේ තියාගත්තොත්. ඉතින් ඒ නිසා ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේක හරිම රසවත්. ඒ වගේම වියදමත් අඩුයි. පොඩි ප්‍රමාණයකින් මුලින්ම හදලා බලන්න. එතකොට ඉතින් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියටත් ගොඩක් ස්තුතියි. නැවත දවසක අපි ආයෙත් හමු වෙමු. ආයුබෝවන්.